Ayubowan, and a very warm welcome to all my fellow brothers and students. As the ordinary level examinations approach, මේක පිටිපස්සේ තියෙන අදහස ඒ කියන්නේ භාෂාවක් උගන්වනවා කියන මොකක්ද කියන කාරණේ තීරුම් ගන්න එක. හරියටම මේක හරියට මෙවලම් පෙට්ටියක් වගේ බලන්නේ නීති ටික මතකද කියලා නෙමෙයි. අර ඒ මෙවලම් ටික පාවිච්චි කරලා ඇත්ත ජීවිතයේදී මොන හරි හදා ගන්න පුරුවන්ද කියලායි. පොතේ දැනුමෙන් පාරට බැස්සම වැඩක් ගන්න පුරුවන්ද කියන එක. ඔව් සරලව මේක තමයි. එහෙනම් අපි පටන් ගමු සරලම තනින්. කියන්නේ එදිනෙදා ජීවිතයේදී අපිට අතරමං නොවී ඉන්න ඕන කරන ඉංග්‍රීසි දැනුමෙන්. ඒක හොඳම තැනක්. අපි බැලුවොත් පරීක්ෂණයේ එක, ඒ කියන්නේ ටෙස්ට් 1 කෙනෙක් පාර අහනවා ටැපල් කන්තෝරුවට. ඔව් එතනදී ව්‍යාකරණ නීති නෙවෙයි වැදගත්. Tamanට ඕන දේ කරගන්න වචන ටික හරියට දන්නවද කියන එක. අර පෝස්ට් ඔෆිස් එක කොහෙද අහන්න turn left කිව්වම තේරුම් ගන්න. අන්තිමට thank you කියලා ඒ සංවාදය ඉවර කරන්න. හරිම ප්‍රායෝගිකයි නේද? අනිවාර්යෙන්ම. හැබැයි පරීක්ෂණයේ 4 එකේදී ඒක ඊට වඩා ටිකක් එහාට යනවා. යාළුවෙකුගේ පෑනක් කැඩුනාම කියන්න ඕන දේ තෝරන එක. ඔව්. උත්තරේ වෙන්නේ I'm sorry I'll buy you a new one කියන එක. මේක නිකම්ම ව්‍යාකරණ නිවැරදි වාක්‍යයක් තෝරනවා වගේ නෙවෙයි. කොහෙත්ම නෑ. ඔතන තමයි අර සමාජ භාෂාමය නිපුණතාවය කියන එක මනින්නේ. ඒ කියන්නේ ව්‍යාකරණ හරි වෙන එක විතරක් මදි. ඒ වෙලාවට ඒ සමාජ સંદર્ભයට ගැලපෙනම සංවේදීම ප්‍රතිචාරය දෙන්න පුරුවන්ද කියන එක. භාෂාවයි හැඟීමයි දෙකම සම්බන්ධයි. ඒ කියන්නේ භාෂාව කියන්නේ හිස් වචන ටිකක් නෙවෙයි කියන එක. හැබැයි ඉතින් ව්‍යාකරණත් ඕන නේද? නැතුව පරීක්ෂණයේ 2 එකේ තියෙන්නේ A and D ගැන. මට මතකයි ඉස්කෝලේ යන කාලේ ඔක කොච්චර පැටලුණාද කියලා. ඒක ඉතින් හැමෝටම පොදු අත්දැකීමක්. ඒව තමයි භාෂාවක අඩිතාලම. ගෙදරක ගඩොල් වගේ. හරි. ඒ අඩිතාලම හරියට තියෙනවද කියලා බලලා ඊට පස්සේ තමයි ඒ උඩ සංකීර්ණ දේවල් හදන්න පුළුවන්ද කියලා බලන්නේ. පරීක්ෂණයේ 13 එකේදී ඒක හොඳටම පේනවා. ඔව්. එතනදී අර ක්‍රියාපදවල කාල, ඒ කියන්නේ tenses සහ conditionals වගේ දේවල් එනවා. is raining the, will start the, would meet the. හරියටම. හැබැයි වැදගත්ම දේ මේක නිකම්ම වගු කටපාඩම් කිරීමක් ගැන නෙවෙයි. ඒ වාක්‍යයේ අර්ථයට ගැළපෙන කාලය තෝරගන්න පුළුවන්ද කියන එකයි මනින්නේ. ඒකෙන් තමයි සිදුවීමක තර්කය සහ කාලරාමුව හරියටම කියන්න පුළුවන් වෙන්නේ. අනිවාර්යයෙන්ම. හරි. අපි දැන් කතා කළේ භාෂාවේ ගඩොල් ගැන. දැන් බලමු මේ ගඩොල් වලින් ලෝකීය තේරුම් ගන්න හැටි. ඒ කියන්නේ කියවලා තේරුම් ගැනීම. මට මේ කොටස දැක්කම අතටම පුදුම හිතුණා. මොකද ඒකේ එක විදිහක දේවල් නෙමෙයිනේ තියෙන්නේ. පින්තූර, දත්ත, කතන්දර. ඔව්, ඒක තමයි වැදගත්ම දේ. අපි දැන් තොරතුරු ගන්නේ වචන වලින් විතරක් නෙවෙයිනේ. ඒක ඇත්ත. පරීක්ෂණයේ 3 බලන්න මහනුවර පෙරහැරේ රූපයක් දීලා ඡේදයක් සම්පූර්ණ කරන්න තියෙන්නේ. මේකින් මනින්නේ දෘශ්‍ය සාක්ෂරතාවය. visual literacy. ඔව්. රූපේ දකින්නේ ඒ කියන්නේ අර dancer, costume, riding වගේ වචන එක්ක සම්බන්ධ කරන්න ඕන. ඇසින් දකින්නේ භාෂාවට හරවනවා වගේ වැඩක්. ඒක හරි. ඊළඟට තියෙනවා පරීක්ෂණය 5 ආසියානු අලියා ගැන විස්තරයක්. ඒක නම් මට දැනුනේ රහස් පරීක්ෂක වැඩක් වගේ. කොහොමද? දීර්ඝ විස්තරයක් ඇතුළේ හැංගිලා තියෙන නිශ්චිත කරුණු. ඒ කියන්නේ බර කිලෝග්‍රෑම් 3000 අවිදින වේගය පැයට කිලෝමීටර් 25. මේවා හොයලා අරගෙන වගුවකට දාන්න ඕන. ඒකට කියන්නේ දත්ත ග්‍රහණය කියලා. data comprehension. අද කාලේ හරිම වැදගත් කුසලතාවක්. දිග වාර්තාවකින් හරියව කහ ගන්නවා වගේ. හැබැයි මේක කරුණු සහ දත්ත වලින් අතර වෙන්නේ නේද? ඒක කතන්දර පෙත්තට යනවා. ඔව්. පරීක්ෂණය 7 අර ජාතක කතාව. විලින්දයි හොරයි. ඒ වගේම පරීක්ෂණය 15 ඇපල් වෙලෙන්දාගේ කතාවද. හරියටම. ජාතක කතාවේදී කතාවේ සිද්ධ වුණ දේ තේරුම් ගන්න එක දෙයක්. හැබැයි අන්තිම ප්‍රශ්නය වෙලෙන්දා ඉගෙන වූ පාඩම කුමක්ද කියලා අහනවා. උත්තරේ the value of honesty. ඔව්. ඒ ප්‍රශ්නේ ශිෂ්‍යාව තොරතුරු තේරුම් ගැනීමේ මට්ටමේ ඉඳලා අර්ථකථනය කිරීමේ මට්ටමට ගෙනියනවා. ඒ කියන්නේ මේ කතාවේ ඇත්තම පණිවිඩය මොකක්ද කියලා හිතන්න පොළඹවනවා. ඇපල් වෙලෙන්දාගේ කතාව ඊටත් වඩා සංකීර්ණයි වගේ. ඒකේ ප්‍රධානම ආදර්ශය තමයි කිසිවක් ඉක්මනින් විනිශ්චය කරන්න කියන එක. පුතා මුලින් හිතන විදිහ නෙවෙයි නැත්ත. ඔව්. ඒ වගේම ඒකේ තියෙන ප්‍රශ්න හරහා සියුම් තැන් පරීක්ෂා කරනවා වචන මාලාව. ඒ කියන්නේ buy වෙනුවට purchase පාවිච්චි කරන එක. අර he කියන සර්වනාම පදයෙන් අදහස් වෙන්නේ පුතා බව තේරුම් ගන්න ඕනේ. හරියටම. ඒ පොඩි විස්තර වලින් තමයි කතාවේ ගැඹුරු අර්ථය එළියට එන්නේ. හරි.
අපි දැන් තොරතුරු තේරුම් ගැනීම ගැන කතා කළා. දැන් යමු මේ ගමනේ අන්තිම පියවරට. ඒ දැනුම පාවිච්චි කරලා තමන්ගේම අදහස් ලෝකෙට කියන හැටි. ඒ කියන්නේ ලිවීම. ඔව් ලිවීමේ කුසලතාව. මේ ප්‍රශ්න පත්‍රය ඒකට ශිෂ්‍යයෙක්ව අරගෙන යන විදිය හරිම පැහැදිලි. ඒක හරිම සැලසුම් සහගතයි. පටන් ගන්නේ හරිම සරල පෞද්ගලික දෙයකින්. පරීක්ෂණයේ 8 කියන්නේ පසුගිය පෝය දිනේ ගත කළ ආකාරය ගැන වචන 50ක් 60ක් ලියන්න කියලා. තමන්ගේ අත්දැකීමක් ගැන ලියන්න තියෙන්නේ. ඔව්. පීඩනයේ අඩුයි. දීලා තියෙන ආදර්ශ පිළිතුරේ සිදුවීම් ටික පිළිවෙලකට තියෙනවා. I got up early, swept the compound වගේ. ඒ පිළිතුර ගැන මට පොඩි දෙයක් හිතුණා. I chanted Pirit with my chief incumbent වගේ වාක්‍යයක්. ව්‍යාකරණ හරි. හැබැයි අපි සාමාන්‍යයෙන් කතා කරද්දී එහෙම කියනවද? ටිකක් කෘත්‍රිම ගතියක් තියෙනව නේද? ඒක හොඳ නිරීක්ෂණයක්. සමහර වෙලාවට ඒකෙන් පේන්නේ පොතේ භාෂාවයි කටවහිරි භාෂාවයි අතර තියෙන පරතරය. හැබැයි මේ අභ්‍යාසයේ මූලිකම අරමුණු වෙන්නේ සිදුවීම් ටිකක් තර්කානුකූලව සරලව ලියන්න පුළුවන්ද කියලා බලන එක. ඒ අරමුණ ඉටු වෙනවා. හරි. එතනින් පස්සේ පරීක්ෂණයේ චතුරාර්යකයේදී අභියෝග එකපාරටම වැඩි කරලෝ. ඔව්. විකල්ප දෙකක් දෙනවා. විධිමත් ලිපියක් නැත්නම් තොරතුරු වාර්තාවක්. මේක පෝය දවස ගැන ලියනවා වගේ නෙවෙයි. කොහෙත්ම නෑ මේවා තමයි ඇත්ත ලෝකයේදී ඕන වෙන කුසලතා. අපි අර ජයශ්‍රී මහා බෝධිය ගැන තොරතුරු වාර්තාව ලියන විකල්පය ගමු. හරි. එතනදී තොරතුරු අලුතින් හොයන්න ඕන නෑ. ප්‍රශ්න පත්‍රයේම දීලා තියෙනවා. අභියෝගය වෙන්නේ ඒ විසිරුණු කරුණු ටික අරගෙන තාර්කිකව සංවිධානය කරලා ඡේද දෙකකට ගොනු කරන එක. ඒත් කෙනෙක්ට කියන්න පුළුවන් දීලා තියෙන කරුණු ටිකම පාවිච්චි කරලා ලියන එකෙන් නිර්මාණශීලීත්වයට ඉඩක් නෑ. ඒක ටිකක් කොපි පේස්ට් කරනවා වගේ වැඩක් කියලා. ඒක හොඳ ප්‍රශ්නයක්. හැබැයි මම හිතන්නේ මේකෙන් මනින්නේ නිර්මාණශීලීත්වයට වඩා වෙනස් ඒත් ඒ වගේම වැදගත් කුසලතාවක්. ඒ තමයි සංශ්ලේෂණය කිරීමේ හැකියාව. සින්තසිස්. ඔව්. කරුණු ලැස්සුවක් අරගෙන ඒකෙන් සුසංයෝගී කතාවක් ගොඩනගන එක. හැඳින්වීමක් ප්‍රධාන කොටස් තියෙන පිළිවෙලක් හදන එක. ව්‍යාපාරික වාර්තාවක් ලියද්දී අපි කරන්නේ මේ දෙයමයි. අනෙක් විකල්පය විධිමත් ලිපිය. ඒකෙන් තවත් අත්‍යවශ්‍ය කුසලතාවක් පරීක්ෂා කරනවා. නිශ්චිත අරමුණක් නිශ්චිත ප්‍රේක්ෂකයෙක් වෙනුවෙන් ලියන එක. ලේදන් දීමේ කඳවුරකට වෛද්‍ය කණ්ඩායමක් ඉල්ලන එක තමයි අරමුණ. හරියටම. ඒ කියන්නේ භාෂාව පාවිච්චි කරලා ලෝකේ දේවල් සිද්ධ කරවනවා කියන එක. ඉතින් මේ හැම දෙයකින්ම පස්සට ඇවිත් බැලුවම මේක නිකම්ම ප්‍රශ්න පත්‍රයක් නෙවෙයි. මේක එක ගමනක්. කෙනෙක්ට පාර අහගන්න උදව් කරන තැනින් පටන් අරගෙන කතන්දර තේරුම් අරගෙන අන්තිමට විධිමත් වාර්තාවක් ලියන තැනින් ඒ ගමන ඉවර වෙනවා. ඒක තමයි මෙතන තියෙන හරය. මේක පිටිපස්සේ තියෙන දර්ශනීය පැහැදිලි. ඉංග්‍රීසි කියන්නේ කටපාඩම් කරන විෂයක් නෙවෙයි. ඒක ලෝකයේත් එක්ක ගනුදෙනු කරන්න පාවිච්චි කරන පණ තියෙන මෙවලමක්. ඔව්. ප්‍රායෝගික නිපුණතාවයට තමයි මෙතන වටිනාකම දීලා තියෙන්නේ. සංවාදයකදී කරන පොඩි ව්‍යාකරණ වැරදකට වඩා තමන්ගේ අදහස සාර්ථකව කියන එක වැදගත් කියන එක තමයි මේකෙන් කියවෙන්නේ. ඒ කතාවත් එක්ක අපි සවන් දෙනයටත් හිතන්න දෙයක් ඉතුරු වෙනවා. අපි දැක්කා දීලා තියෙන කරුණු පාවිච්චි කරලා ජයශ්‍රී මහා බෝධිය කියන වෛශ්වික වාර්තාවක් ලියන විදිය. ඔව්. දැන් මෙහෙම හිතමු අභියෝගය වෙනස් වෙනවා. ඒ කරුණුම පාවිච්චි කරලා වෛශ්වික වාර්තාවක් වෙනුවට ජාත්‍යන්තර සංචාරකයන්ව පොළඹවන විදිහේ කතාවක් ලියන්න උනා නම් භාෂාව පාවිච්චි කරන විදිහ කොහොම වෙනස් වෙයිද? තොරතුරු දෙනවාට වඩා ගෞරවයක් පුදුමයක් බැතියක් වගේ හැඟීම් උස්සන්න තෝරගන්නා වචන මොනව වෙන්න පුළුවන්ද? තොරතුරු වාර්තා කිරීමේ ඉඳලා මනවලසන කලාව දක්වා යන ඒ ගමන තමයි භාෂාවක සැබෑ ප්‍රවීණත්වයේ තියෙන්නේ.